ජේසු පීටයි ඔබ සීලු දෙනාටම තව අලුත් දවසක් තව අලුත් උදෑසනක් අද දවසේ ඔබ හැමෝවම ජේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. අද මේ උදෑසන ඔබ මේ යාඥාව අසන නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔබ ඇයි මේ යාඥාව අසන්නේ? ඇයි මේ යාඥාවේ බලය ඔබ හොයාගෙන එන්නේ? මතක තියාගන්න මගේ සෙනෙහවන්ත දරුවා දැරිය හැම කෙනෙක්ටම උදව් අවශ්‍ය කාලයක් මේක. හැම කෙනෙක්ටම අවශ්‍යතාවයන් වැඩි වෙලා තින කාලයක්. අද මේ වෙලාවේ මේ යාඥාව බලය කරනකොටගෙන ඒ අවශ්‍යතාවයන් මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට සපයන්ට යනවා. මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට සපයන්ට යනවා. ඔබ විශ්වාස කරන්න. ඔබගේ ජීවිතේ ගොඩාක් දේවල් තියෙනවා වෙන්න පුළුවන් මේ උදෑසන. අද දවසේ මේ ජේසුස් වහන්සේම ඔබට උපකාර කරන්නට යනවා. අද මේ උදෑසන සමහර අය ඉන්නවා නැගිට්ටාම ශරීරයට නිකම් බරගතියක් දැනෙනවා. එහෙම නැත්තම් ශරීරය තුල ඉසරදය වගේ එක එක ලෙඩ රෝග ශරීරය තුල තිබෙනවා. සුවය ගලා එන්නේ ජීවමාන ජේසු තුලින්ම විතරයි. අද දවස තුල ඔබගේ සුවය මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේගේ දරුවන්ට නිදහස් කරන්නට යනවා. මගේ සෙනෙහවන්ත දරුවා දැරිය සුදු යෝහාන් 11 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ කියනවා ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද ඔව් කිසි කලකත් නොනසින්නේය. හාලෙලූයා. ඔබ ආමෙන් කියන්න. අද ඔබ ජීවත් වෙනවා. අද ඔබ ජීවත් වෙනවා වගේ මේ යාඥාව අසනවා. ඔබ හොඳට මතක තියාගන්න ජීවත්ව සිටින කවුරු නමුත් මා කෙරෙහි අදහන්නේද? අද මේ වෙලාවේ ඔබගේ එකම උත්තරය ජේසුස් වහන්සේ විතරයි. මේ පොළොවේ ගොඩාක් දේවල් තියෙනවා මනුෂ්‍යයන්ව අන්ධ කරන. සමහර අය කියනවා අරේට මේට ගියාම ඔයාට උත්තර ලැබෙයි කියලා. හැබැයි මම කියනවා අරේ මේ ගියාට කිසි උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඔබ තවත් මඩේ එරෙන්ට යනවා. ඔබ තවත් ප්‍රශ්නවල එරෙන්ට යනවා. ඔබ තවත් උස්ම ගන්න බැරි වෙන තරමටම ඔබගේ ජීවිතේපත් වෙනවා. හැබැයි අද ඔබ මේ යාඥාව අසනවා. ඔබගේ ජීවිතේට ගොඩෙන්න පුළුවන් එකම මාර්ගය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. මේ උදෑසන මේ යාඥාව බලය කරන කොටගෙන ඔබගේ ජීවිතේ ස්පර්ශ වෙන්න යනවා. මේ විනාඩි කීපයක යාඥාවක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ යාඥාව අසනකොට සදාකාලික ජීවනයට ඔබගේ ජීවිතය මේ ජේසුස් වහන්සේ රැගෙන යනවා. අද දවසේ ඔබගේ ජීවිතය තුල තිබෙන හැම දෙයක්ම මේ දෙවිඳුන්ට බාර කරන්නට ඔබ අද ජීවත් වෙනවා. අද ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්නට යනවා. ඔබ අදහන්නට යනවා. මතක තියාගන්න යම් කෙනෙක් ජීවත් වෙලා සිටිනවද උන්වහන්සේව අදහනවද ඔව් කිසි කලකට නොනසින්නේ කියලා උන්වහන්සේගේ වචනේ සුදු යෝහාන් 11 වෙනි පරිච්ඡේදයේ 26 කියනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ආදරේ. ජේසුස් වහන්සේ ඔබටත් ඔබගේ පවුලටත් ආදරේ. උන්වහන්සේ දන්නවා ඔබට මොනවද ඕනේ කියලා. මේ ජේසුස් වහන්සේ හැම දෙයක්ම ඔබගේ ජීවිතය ගැන දැනගෙන ඉවරයි. මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතය ගැන හොඳටම දන්නවා. අද ජේසුස් වහන්සේ තුල ඔබගේ ජීවිතය බාර කරන්න. ඔබ ඇස් දෙක වහලා මේ ජේසුස් වහන්සේට කියන්න. ජේසුනේ මගේ ජීවිතය මම ඔබට බාර කරනවා. මම දැන නොදැන කරපු හැම වැරැද්දකටම මට සමාව දුන මැනව. ජේසුනේ අද දවසේ මගේ උත්තරේ ඔබයි.
මේ උදෑසන මගේ උත්තරය ඔබයි ස්වාමිනී. මේ උදෑසන මගේ ජීවිතය ඔබයි ස්වාමිනී. මේ උදෑසන මගේ අරමුණ ඔබයි. මට ඔබ දකින්න ඕනේ. මට ඔබ වහන්සේගේ හඬ ඇසෙන්න ඕනේ. ඒ වගේම ඔබ වහන්සේම මාගේ එන්නේ රවුන මැනව. දැන් මගේ ජීවිතයේද මගේ පවුල් ජීවිතයේද මම ඔබටම බාර කරනවා. ජේසුස් වහන්සේගේම නාමයෙන්. අද මේ උදෑසන මේ යාඥාව ඔබ ඉතා ආසාවෙන් ඇදහිල්ලෙන් අසන්න. මේ ජීවමාන ජේසු ඔබගේ ජීවිතය නිදහස් කරන්නට යනවා. ඒ වගේම ඔබට අවශ්‍ය සියලු දේ මේ ජීවමාන ජේසු මේ සතිය තුල ඒ සියලු දේම ඔබට දෙන්න යනවා. ඔබ විශ්වාස කළොත් එතන ආස්කමක් තියෙනවා. ඔබ විශ්වාස කළොත් උන්වහන්සේ ඔබගේ ජීවිතේ බලවත් දේවල් කරන්නට යනවා. විශ්වාස කරන්න. විශ්වාස කරන්න. ඔබ ඇස් දෙක වහලා ඉන්න මොහොතේම මේ යාඥාවට ඔබ ඇවුම්කන් දෙන්න. හලෙලූයා. 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 Rebala maracasuto bo rebala magorobo sinebe rabat hamdu rababa. Rebala maracasi kerebe rababa mama. Rebala maracasuto bo reala mama. Hallelujah. Hallelujah. ස්වාමිනී අපි ඔබ වහන්සේගේම පාද පාමුලට මේ කාලේ පැමිණෙනවා. අබ්බා පියාණේ අහසත් පොළවත් මැව්වේ ඔබයි ස්වාමිනී. අද දවස තුල පියාණනි මේ ජනතාව මේ සෙනග මේ යාඥාව අසනවද මගේ දෙවියන් වහන්සේ උත්තරය පැමිණෙන්නේ ස්වර්ගෙන් නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ධර්මිෂ්ඨ දෙවිඳුනේ අද දවසේ මේ යාඥාව අසන දරුවන්ව ධර්මිෂ්ඨ කරන්නේ ඔබයි ස්වාමිනී. පියාණනි මේ යාඥාව අසන්නා වූ හැම දරුවෙක්ගේම තිබෙන ඉල්ලීම් අපි ඔබට බාර කරනවා. ඒ රෝගයට සුවය ඒ වගේම ස්වාමිනී අපි යාඥා කරනවා ඔබ වහන්සේගේම කරුණාව කරන කොටගෙනම ඒ හැම පවුලකටම අවශ්‍ය දිව්‍යමය සුවය සතුට සමාදානය අද මේ වෙලාවේ ඔබ වහන්සේ නිදහස් කළ මැනව. පියාණනි හදවත් විමසන එකම දෙවිඳුන්. පියාණනි අද දවසේ අපි ඔබව විශ්වාස කරන කල ඔබ වහන්සේම අපට ඒ මාර්ගයේද සත්‍යද ජීවනයේද පෙන්වන්න යන නිසා ස්තුති කරනවා. මගේ දෙවියන් වහන්සේ මේ දරුවන්ගේ එඬියර ඔබ වහන්සේම වන අතර අද මේ දරුවන්ට පිහිට වෙන්න ඕනේ ඔබයි ස්වාමිනී. පියාණනි තවත් එක ආගමක් නොවේයි අද දවසේ අපි ඔබගේ අභිමුඛයට ඇවිල්ලා තිබෙනවා. මේ දරුවන් සමග පියාණනි ඒ ඔබ වහන්සේගේ තිබෙන සම්බන්ධකම මේ දරුවන්ට හැංගෙව්ව මැනව. ජේසුනි මේ වෙලාවේ ඔබ වහන්සේම මේ දරුවන්ට පිහිට වුණ මැනව. පිහිට වෙන්න මගේ දෙවියන් වහන්සේ රේබක්කා සුටුබෝ රියාලා මාමා රේකාලා සුටුබෝ රේකාලා මන්දෝ රබබබබබ මහිමය වේවා ගෞරව වේවා මගේ දෙවියන් වහන්සේ. සර්ව බලධාරී ජීවමාන දෙවිඳුනේ අද දවසේ මේ ජීවිත අපි ඔබට බාර කරනවා මගේ දෙවියන් වහන්සේ. පියාණනි මේ උදෑසන වෙලාවේ පටන් උත්තර ඔයන මේ ජනතාවට උත්තරයක් ඔබ වහන්සේම නිදහස් කළ මැනව. මේ දරුවන්ට ස්වාමිනී ඉත්තට සමාදානය දැන් නිදහස් කළ මැනව. මගේ දෙවියන් වහන්සේ අපි යාඥා කරනවා මේ දරුවන්ට විරුද්ධව එන්නා වූ අතර පරම්පරාවෙන් එන්නා වූ ශාප තිබෙනවද රෝග තියෙනවද ඒ ක්‍රියා කරන සියලුම අනවින බන්ධන කොඩිවින යේසුස් වහන්සේගේ නාමයෙන් අපි බැඳ දුරු කරනවා මගේ දෙවියන් වහන්සේ. දැන් ස්වාමිනී ස්වර්ගීක කවුළු විවෘත කළ ඔබගේ සුවය සතුට සමාදානය ඒ නිදහස මේ දරුවන්ට නිදහස් කළ මැනව. ජීවමාන ජේසු ජීවමාන බව අත්විඳින්ට මේ දරුවන්ට ඔබ වහන්සේම කතා කළ මැනව. මගේ දෙවියන් වහන්සේ දැන් මුළුමනින්ම ඔබ වහන්සේගේම පාද පාමුල මේ යාඥාව අපි ඔබට බාර කරනවා ස්වාමිනී. ජීවත්ව සිටින කවුරු නොමුත් මා කෙරෙහි අදහන්නේද ඔව් කිසි කලකට නොනසින්නේ කිව්වේ එකම ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. අද දවසේ ස්වාමිනී යම් කෙනෙක් මේ ජීවිත ඔබට බාර දෙනවද? දැන් ස්වාමිනී ඉස්සේ සිට දෙපතුල දක්වා ඒ ශුද්ධාත්ම ආලේපය ඒ ශුද්ධාත්ම ගින්න ස්වාමිනී
මේ දැන් නිදහස් කළ මැනව. පියාණනේ ඔබ වහන්සේ අපගේ ඩේරානෝ. ඔබ වහන්සේ අපගේ ධර්මිෂ්ඨ දෙවිඳුන්. ජේසුනේ ඔබ වහන්සේ ජෙහෝවා ජෛරේ අපේ. දැන් ස්වාමිනේ මේ දරුවන්ගේ ජීවිත අපි ඔබට බාර කරනවා. ඔබගේ කරුණාව කරන කොටගෙන මේ දරුවන්ටම ඔබ වහන්සේ කතා කළ මැනව. මග පෙන්නුව මැනව. පියාණනේ අද දවසේ ස්වාමිනේ හැම පවුලක්ම ස්වාමිනී ජේසුස් වහන්සේගේ කරුණාව කරන කොටගෙන ඒ සමාදානය ඒ පවුල් තුල නිදහස් කළ මැනව. හැම නිවසක් තුලම ස්වාමිනී සමාදානය නිදහස් කළ මැනව. පියාණනී හැම නිවසක් තුලම ඔබ වහන්සේගේම ආශිර්වාද මේ දරුවන්ගේ ජීවිත තුලද නිදහස් කළ මැනව. දැන් ස්වාමිනී මුළුමනින්ම ඔබගේම දෑතට මේ අනර්ග දරුවන්ව අපි බාර කරනවා, කැප කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ ජීවමාන නාමයෙන්. ආමේන්. මං ආදරෙයි ජේසු, මං ආදරෙයි ජේසු, මං ආදරෙයි ජේසු, මං ආදරෙයි ජේසු. ආමෙන් ආමෙන්. ප්‍රශංසා වේවා. සියලු ගෞරවය උන්වහන්සේටමයි අයිති. හලෙලූයා. අද දවසේ මේ යාඥාව කරුණු කොටගෙන ආස්කම් සිදු වෙනවා. ඔබගේ ජීවිතයේ යම් ආස්කමක් සිදු වුණොත් ඔබ අමතක නොකර කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ සඳහන් කරන්න. අන් අය ඒ කමෙන්ට් කියවන විට ඔවුන්ද දකින්න යනවා දෙවියන් වහන්සේ කරන්නා වූ ආස්කම්. හලෙලූයා. ඒ වගේම මේ වෙලාවේ යම් කෙනෙක්ට යාඥාව අවශ්‍යයි නම් මේ යාඥාව ෂෙයා කරන්න. උන්වහන්සේගේ වචනය අන් අයට ඇසෙන පිණිස. ඒ වගේම ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අද දවසේ උන්වහන්සේම ඔබට මඟ පෙන්වන සේක්වා. සියලු දෙනාටම ජේසු පීඨයි. දෙවියන් වහන්සේම ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමේන්.